ආරම්භයකටම අවසානයක් තියෙනවා වගේම සෑම අවසානයකටම ලස්සන ආරම්භයක් තියෙනවා. අද අපිට සමයක ඔෆිෂියලි ඉවර වෙලා ඉන්ටේක් පටන් ගන්න ස්වභාව දාම විසින් එවන ලද පණිවිඩය වැස්ස ලැබුණා. අද ඉඳන් ඉතින් මෙහි ඉන්ටේක් පටන් ගන්න තමයි යන්නේ දැන්. මේක තමයි මගේ ෆස්ට් වීඩියෝ එක මම YouTube එකට දාන්නේ. anyway මම අද ඇවිල්ලා ඉන්නේ කටාරා කල්චරල් විලේජ් එකට. අපි ඉස්සරහට ගිහලා බලමු මෙතන මොනවද බලන්න තියෙන්නේ කියලා. මෙතනට මම කලින් නම් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ පාරේදී ගොඩක් දේවල් වෙනස් වෙලා. අපි ගිහලා බලමු ඉස්සරහට. අස්සන්ට ඉර නම් පායලා තියෙනවා හැවැත්තේ. අවුවයි තාම. අවුවයි කියන්නේ දැන් වෙලාව හවස 3:00මාරයි. තව චුට්ටකින් ඉර බහි. ඉර බහිද්දි බලන්න ලස්සන තැනක් තියෙනවා. උකට මං හිතන්නේ වෙලාව ඇති වෙයි කියලා. වෙලාව ඇති වුණොත් අපි ගිහිල්ලා බලමු එතනට. ඔන්නම තමයි දැන් ඇතුළට view එක තියෙන්නේ. ඔය උතන පේන්නේ පාකින් එකක් වගේ. එතන තියෙනවා මේ ස්ටෝල්ස් වගේක්. කලින් පාර මං ඉද්දියන් එතන කට්ටිය මේ ස්ටෝල්ස් ඕපන් කරලා ෆුඩ් එහෙම සර්ව් කරා. මේ පාර නම් නෑ තාම. නම් මං හිතන්නේ මේ ඉස්සර මේ ඔය පරයින්ට ඉන්න වගේ හදපු එකක් තමයි. ඔය ඉන්නේ පරයි. දැන්ටත් ඉන්නවා ඒගොල්ලෝ. නිකන් මරු පඩිබෙලක්. මේක නිකන් අර මේ ඔඩිටෝරියම් එකක් වගේ නිකන් අමුතු එකක්. මේ ලස්සනට පාට ටයිල්ස් තමයි අල්ලලා තියෙන්නේ. කට්ටිය ෆොටෝ ගන්නවා මෙතන ඉඳලා. මේ පැත්තේ උඩට නගින්න පුළුවන්. ඕකේ. ඊට පස්සේ එහා පැත්තෙන් පේනවා සන්සෙට් එක. පේන්නේ සන්සෙට් එක. සන්සෙට් එක ලස්සනයි. මෙතන බීච් එක ඉන්න නිසා අපි යන් ඉස්සරහට බලන්න. මෙතන තියෙනවා තව අද ඉවෙන්ට් එකක්. බලන්න මරු භාණ්ඩයක්. වතුර මලක්. කොෆි තියෙනවා. මෙතන තියෙනවා නිකන් කූඩාරමක්. හිතන්නේ ඔය හරි වෙන්න එක. එයාලගේ කල්චරල් අර හෝස්ලා ඊගල්ස්ලා එහෙම. මං හිතන්නේ මේ නම් ඇත්ත සත්‍ය.
මුලින් නම් පේන්නේ එහා පැත්තේ මොහොත. ඔන්න මෙතන තියෙනවා පරණ කාර් කලෙක්ෂන්. පරණ කාර් වලට කැමති කට්ටියට මේ මෙතන තියෙන්නේ නම් මේ මෙයාලගේ කල්චරල් මොකක් හරි ඩාන්ස් එකක්. මේ කොපිරයිට් අදී දන්නේ මේකට නම් මේ බලන්නකෝ. ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ මේක ඇතුලේ. ඇතුලට තව යන්න පුළුවන්. ලස්සන චිත්‍රයක් තියෙනවා පිටේ. මහම තමයි තියෙන්නේ. අනිකරම තියෙන්නේ ඉතින් යාළුවගේ ගොඩක්ම මේ කල්චරල් විදියට හදපු බිල්ඩින්ග්ස්. මේ ආකිටෙක්චර් එකට හදපු දේවල් තමයි. මෙහෙ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ කැමරාව මූණට අල්ලන්න බෑ. ඉතින් මේ මිනිස්සුන් පොඩ්ඩක් පරිස්සමෙන් කැමරා කරන්න ඕනේ. වීඩියෝ කරන්න ඕනේ කරද්දී. එයාලා පොඩ්ඩක් අවොයිඩ් කළා. මොකද නැත්තම් මෙහෙ පොඩ්ඩක් කේස් යුරෝප් රටවල් වගේ නෙමෙයි. තනිකර මේ වගේ බිල්ඩින්ග්ස් තමයි තියෙන්නේ. ගොඩක් ඒවල තියෙන්නේ කැෆේස් අනම් මනම්. අද මෙතන ඉවෙන්ට් එක. ඒකින්ද ගොඩක් සෙනග ඉන්නවා. මෙතන තියෙනවා මේක මේ පල්ලියක්. ඔයාලට මේ කියන්නේ ඉගෙන ගන්න දේවල් කියන්න ඕන නම් ඒකට ගිහිල්ලා පුළුවන් free of charge වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. බලන්නකො මේ තියෙන්නේ. මෙන්න මේක හදලා තියෙන්නේ තනිකර මේ වගේ නිකන් පෝච්චි වලට වගේ නිකන් පස් පුරවල තමයි. මෙන්න මෙච්චර උසට මේක හදලා තියෙන්නේ. මේ තව ලස්සන දෙයක් පෙන්වන්න තිබ්බ යන ගම. මේ වතුර බෝතල් තියලා තියෙන කවුරු හරි එක්කෙනෙක් අපි කියන්නේ ලංකාවේ පිනිස කියලා. ඒ වගේ ඔයාලට කැමති නම් අරන් ඇවිල්ලා බොන්න පුළුවන්. මොකද මේකේ දැන් ඇවිදලා ඔයාලට මහන්සි වුණාම එකෙන් වතුර බෝතලයක් අරන් බොන්න පුළුවන්. අන්න පොඩි එක්කෙනෙක් ෆුට්බෝල් ගහනවා. මටත් දානවා බෝලය. ගන්නකො මෙතනට පේන view එක සන්සෙට් එකත් එක්ක. ගාවට මහන්සි මේ ඇවිදලා අස්මදා ඒක බැලුවා අපි ගියා. A few moments later. යාළුවනේ මේ ඔයාලට පේන්නේ මෙතන මේ රිවර් එක වගේ මේක ප්‍රතිමා අදපු එකක්.
තැන්ක් යු කට්ටියට මෙච්චරලා බලාගෙන ඉන්නට වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්න යන්නේ මොකද කල්ලුවට වැටෙනවා 5 වෙලා 5 වෙද්දි මෙහෙට කල්ලුවට වැටෙනවා මොකද වින්ට් එක නිසා. එහෙනම් තවත් දවසක තවත්